හායි ඔන්න මම ඔයගොල්ලන්ට ඉස්සරලාම අරගෙන ආවේ සොසේන්ජස් කරි එකක් හදන විදිය. ඔන්න ඉස්සෙල්ලාම අපි කරන්නේ තෙල් තාච්චිය තෙල් දාපු භාජනය ලිපේ තියනවා. ලිපේ තියලා තෙල් රත් වෙන්න අරිනවා. තෙල් රත් වෙලා ඉවරුණාට පස්සේ අපි අමු මිරිස් එතකොට කාරපිංචා අවශ්‍ය නම් රම්පා එකතු කර ගන්නවා ඉස්සෙල්ලාම. ඒක පොඩ්ඩක් තෙලේ බැදෙන්න අරිනවා. ඉන් පස්සේ අපි සුදු ලූණු එකතු කර ගන්නවා. සුදු ලූණු රන්වන් පාටින් බැදීගෙන එද්දී අපි මොකද කරන්නේ? අපි එකතු කරනවා ලූණු. ඉතින් ලූණුත් භාජනයට එකතු කරාට පස්සේ ඒක අපි හොඳට කලවම් කරනවා. ඒ කියන්නේ රන්වන් පාට වෙනකන් මේක අපි කලවම් කර තෙල් වලින් මේක බැද ගන්නවා රන්වන් පාට වන තෙක්. හරිද? ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු එකතු කරගන්නවා. මිරිස් කුඩු හොඳට තෙලට දාලා ටෙම්පරාදු කරද්දී ව්‍යංජනයකට හරි ලස්සන පාටක් එකතු වෙනවා. ඉතින් මේ සේරම එක්ක මිරිස් ඒ වගේම ඊළඟට අපි එකතු කරගන්නවා ලුණු ටිකක්. ඊළඟට අපි එකතු කරගන්නවා කහ ටිකක්. ඒ විදිහට මේ ආකාරයට ඒ ද්‍රව්‍ය එකතු කරගෙන හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මේ තම තමන්ගේ ව්‍යංජනවල ප්‍රමාණයට අපි යොදා ගන්න ද්‍රව්‍යවල ප්‍රමාණයට තමයි මේ දේවල් එකතු කරගන්නේ. අපි මේව රස බලමින් පාට වර්ණය බලමින් තමයි මේවා කරගන්නේ. ඊට පස්සේ මේ වගේ ලස්සන වර්ණයට ආවට පස්සෙත් අපි ගම්පිරිස් එකතු කරගන්නවා. ගම්පිරිස් පොඩ්ඩක් ඒ කියන්නේ අපිට තේරෙනවානේ අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා ඒ ව්‍යංජනයට. එහෙම ඒ ටික මේ සියල්ල හොඳට අපි කලවම් කරගන්නවා. අපි ඒ විදිහට කලවම් කරලා මේකේ ලස්සන වර්ණයකුත් එක්ක මේ ගානට ආවට පස්සේ අපි තව මදි පාඩු තියනවා නම් ලුණු එතකොට මිරිස් ඒ වගේ දේවල් වල අඩුපාඩු තියෙනවා නම් අපි ඒවා එකතු කරලා බොහොම ලස්සනට මේ ව්‍යංජනයට අදාළව ඒ ටික හදා ගන්නවා. ඊට පස්සේ තමයි අපි සොසේන්ජස් එකතු කරන්නේ. හරිද? සොසේන්ජස් එකතු කරනවා. සොසේන්ජස් ඊට පස්සේ හොඳට ඒ ද්‍රව්‍යත් එක්ක ඒ කලින් දමපු ද්‍රව්‍යක හොඳට කලවම් කරගන්නවා. ඒ විදිහට හොඳට කලවම් කරගෙන හැම සොසේන්ජස් වල හොඳට ඒ අපි හදාගත්තු දේවල් මේ ටෙම්පරාදු කරලා තියෙන ද්‍රව්‍ය හොඳින් ගෑවෙන පස්සේ හොඳට කලවම් කරගන්නවා. ඒ කලවම් කරලා ඉවර වෙලා තමයි අපි කැමති සෝස් වර්ගයක් මේ සොසේන්ජස් කරි එකට දාගන්නේ. සොසේන්ජස් කරි එක ලිප තියෙද්දිම අපි ආස සෝස් වර්ගයක් දාගන්න. විශේෂයෙන්ම මම නම් භාවිතා කරන්නේ තක්කාලි සෝස් එක තමයි. මොකද තක්කාලි සෝස් එක දැම්මම තමයි මට නම් සොසේන්ජස් කරි එකක් හරිම රස. ඒ නිසා මම තක්කාලි සෝස් එක තමයි සොසේන්ජස් කරි එකට එකතු කරන්නේ. ඒක මම එකතු කරන්නේ මේ ලිපේ ව්‍යංජනය තියෙද්දිම තමයි. ඉතින් ওই ද්‍රව්‍ය දාලා ඉවරුණාට පස්සේ අපි මේ සෝසුත් දාලා ඉවරුණාට පස්සේ ටික වෙලාවක් මේ සියල්ල එකට කලවම් කරගන්නවා. ඒ සියල්ල එකට කලවම් කරාගත්තට පස්සේ ටික වෙලාවක් ලිපේ තියලා ඊට පස්සේ අපි මේක ලිපෙන් බා ගන්නවා. ඉතින්
රස බලන්න ඕගොල්ලොත් මේ ආකාරයට හදලා සමහරට ඕගොල්ලෝ මේ විදියට හදලත් ඇති. මමත් මේ විදියට විවිධාකාරයෙන් සොසේජස් හදද්දී මේ ක්‍රමයටත් හදනවා. ඉතින් ඕගොල්ලෝ මේ ක්‍රමය කැමති නම් කරලා රස බලන්න. හරිම රසයි. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. ඔයගොල්ලෝ හැමෝටම